මේ වතුර බෝතලේ බර තමයි අපේ අතීතය. මේක අපි අත උඩ තියාගෙන ඉදිද්දී අපිට ඒකෙන් සෑහෙන වේදනාවක් දැනුණා වගේම අමාරුවක් කරනවා වගේම අපේ අතීතයත් අපේ වර්තමාන ජීවිතේ තියාගෙන හිටියොත් එහෙම ඒකෙන් අපිට ඉස්සරහට ගමනක් යන්න වෙන්නේ නැහැ. මොනවා හරි කිව්වද? ඒකයි මම කියන්න උත්සාහ කරේ. මුලින්ම මේක අතහැරලා දාන්න පුළුවන් නම්. යලියා බං. ඔයාලට ඉක්මනට සැනසීමක් ලැබෙයි. ඔයාලා ජීවිත සාර්ථකයි. එයා. හරි. අපි යමු පාඩමට ගන්න පොට්ටි කරලා මේ චූලා උඹ යලියට ගෞරව කරලා කතා කරන්න පුදුනේ කවදා ඉඳන්ද? පාඩුවෙන් ගමන් කොනවද? දැන් ඒ සතියේ නෝට්ස් ටික කම්ප්ලීට් නේද? මම ආයි බලන්න ඕනේ නැහැ. බලමු මොකක්ද වෙන්නේ. නෝට්ස් ටික හරි. එහෙනම් අද කොටසට යන්නම්. හරි පොඩ්ඩක් අවධානයෙන් අහගෙන ඉන්න අර කතාව ඉවරයි. මොකක් කරුවට ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයාට වැඩක් නැහැ. මට වැඩක් නැත්නම් කාටද වැඩක් තියෙන්නේ? ඒක කාට හරි වැඩක් තියෙයි චූලා. ඔයාගේ පාඩුවේ වැඩක් කරගන්න. හරිනේ සනීපයිනේ. මොකද්ද? නරීනා වණ්ඩි ගිහලා අහගත්තනේ හොඳට. මේ ඔබ නොදන්න දේවල් වලට උඹ දැනතු පාඩුවේ ඉන්නවද? ඔබට මෙතන ඉන්න බෑ නාර මෙතන කියලා පාඩුවේ.